ගයන්ත මහතාගේ නිවුන් දරුවන් පිළිබඳ රටම කතා කිරීමට ගත්තේ මෙම සිද්ධියෙන් නෙමෙයි. මීට අවුරුදු දෙකකට කලින් මෙයාලා ඉපදුන දවසේ. මවත් පියත් අහිමි වූ තුන්නිවුන් දරුවන් ගැන ඔබ නොඇසූ කතාවයි මේ. 2023 වසරේ අප්‍රේල් 1 වෙනිදා ගජේන්ද්‍ර ගයන්ත මහතා සතීෂා නිලන්ති මහත්මියට දාව මෙම දරුවන් තිදෙනා උපත ලැබුවා. එම දිනවල මෙම දරුවන්ගේ උපත බොහෝ මාධ්‍ය වාර්තා කර තිබූ අතර උපත ලබා තිබුණේ එක් පිරිමි දරුවෙක් සහ දියණියන් දෙදෙනෙක් ලෙසයි. කෙසේ වෙතත් මේ තුන්වුන් දරු උපතක් නිසා කාසල් රෝහලේ වෛද්‍යවරුන්ගේ දැඩි අවධානයට යොමු වුණා. ඒත් සමගම ගයන්ත මහතා අප්‍රේල් 12 වන දින සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් දමා තිබුණා. එය මෙලෙසයි. අපි මව්පියන් බවට පත් වුණෙමු. බිරිඳට සහ පුතාට සහ දුවල දෙන්නට බුදු සරණයි. විශේෂ ස්තුතිය රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් සහ හෙදහෙදියන්ට සහ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට. ජූලි 19 වනදා ගයන්ත මහතා විසින් කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් කෝන් වෙනුවෙන් මිලදීගෙන තිබෙනවා. එසේ වෙසන් මෙම පවුල කිරිබත්ගොඩ නිවසේ වාසය කර ඇති අතර එමෙන්ම මේ දරුවන් දෙදෙනා ආච්චි සහ සීයා යටතේ වැඩි කාලයක් රැඳී සිට තිබෙනවා. නිසා වුන් ඉදිරියටත් මෙම දරු තිදෙනාට මව සහ පියා වනු ඇත. ඉතින් ඔබ සමට බුදු සරණයි. ඉතින් මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව ධර්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.